අයිලන්ඩ් ෆිෂින් බලන ඔබට ලස්සන අත්දැකීමක් දෙන්න හදන්නේ හම්බගමුවේ වසන්ත අයියත් එක්ක. ඉතින් දැන් ඉන්නේ හම්බගමු වැවේ දූපතක. ඉතින් හතර වටෙන්ම වතුරෙන් වට වෙච්ච ලස්සන දූපතක ඉඳන් ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න හදන්නේ වසන්ත අයියත් එක්ක. ඉතින් හම්බගමුවේ වසන්ත අයියගේ සහෝදර දීවරයෝ රැට දෙහස නිවා ගන්න මෙන්න මේ වාඩියට තමයි ගොඩ වෙන්නේ. ඉතින් මාළු හොද්දක් උයා පියාගෙන කාලා දැලට මාළු වදිනකම් බලාගෙන ඉන්න වාඩියක ඉඳන් මේ ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න හදන්නේ වසන්ත අයියත් එක්ක. ඉතින් අලුත් අයිලන්ඩ් ෆිෂින් YouTube නාලිකාව දැම්මම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් පරණ අයිලන්ඩ් ෆිෂින් ගන්න බැරි වුණා. ඉක්මනටම ගන්න බලාපොරොත්තුෙන් ඔයගොල්ලොත් එක්ක අලුත් YouTube නාලිකාවකින් මේ සම්බන්ධ වෙන්න හදන්නේ. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. පරිස්සමින් ඉන්න, ජය වේවා. අපි යන් වසන්ත අයියා ඉන්න තැනට. ඉතින් ලස්සන හම්බෙගමුව මේ තියෙන වසන්ත අයියාගේ හම්බෙගමුවේ ඔරුව. ඉතින් මහා වැස්සක් මාන බලනවා පොළොවට ඇද හැලෙන්න. ඉටිකොල වාඩියක්. පස් කපල මෙහෙ වහන්න ඕනේ. වසන්ත අයියේ කොමල්ලි පරණ පුරුදු මතක අරගෙන අපි ආයෙ ආවා. හම්බෙගම වැවේ ඉඳන්. ඔව්. හම්බෙගම වැවේ ඉඳන් ආයෙ ආවා. ඉතින් මේ අයිලන්ඩ් ෆිෂින් මේ නියු නාලිකාව නරඹන ඔයාලට ගොඩක් ආදරෙයි. යාළුවා වෙනුවෙන් ඉන්න දිගටම ඉස්සර වගේ ලක්ෂ 2යි කීයක් හිටියද මල්ලි? 2.17න් හැක්කුණේ අයියේ. 2.17න් ලෝ හැක්කුණේ. ඒ කියන්නේ ලක්ෂ 2.17000ක් හිටිය සර්ප්‍රයිස්ලා. ඉක්මනින් එන්න ඔයාලා. ඒක තමයි ගෞරවනීය ඉල්ලීම. channel එක දාපු වකට TikTok වීඩියෝ හරේ මේ Facebook කරා ඔයාලට දකින්න ලැබෙයි. ඒකම ඔයාලා ජොයින්ට් වෙලා සර්ප්‍රයිස් වෙන්න අයිලන්ඩ් ෆිෂින් නාලිකාවත් එක්ක. ඉතින් පළවෙනි වීඩියෝ එක වසන්ත අයියත් එක්ක අලුත් අයිලන්ඩ් ෆිෂින් එකේ. ඉතින් මේ වාඩියේ ඉඳන් මේ වසන්ත අයියේ. ඔව්. මේ පොඩ වැස්සේ මේ ඇවිල්ලා මේ ගැමුණු බණ්ඩාරගෙයි සුනිල්ගෙයි වාඩිය. ගැමුණු බණ්ඩාර අයියා. ඔව්. අපේ අයියා ගැමුණු බණ්ඩාර අයියානේ. ඔව් ඔව්. අපේ අයියේ. ඉතින් ඔන්න අපි මේ අලුත් YouTube නාලිකාවක් හදාගෙන අයියාගේ වාඩියෙන් තමයි හම්බෙගමුවේ වීඩියෝ පටන් ගන්නෙ. ඒක හොඳයි. මොකද අන්න කට්ටියට වෙන්න අපි එක්ක පොඩ්ඩක් මේ ආකල්ලයක් ගන්න, වින්දනයක් ලබන්න හම්බෙවම වට ඇවිල්ලා. ඔව්. පොඩි රැට මේ වගේ අමුතුම මේ පන්නයක් ගන්න පුළුවන් අපේ වැවට ආවට පස්සේ. අමුතුම සුන්දරත්වයක් තියෙනවා. මේකේ රැට මේ කට්ටිය රස්සාව කරනවා. එතකොට කිඹුල්ලු උඩට මතුවලා ඉන්නව බලන්න පුළුවන්. ඔව්. මාළු දැල් වලට වදිනව බලන්න පුළුවන්. මාළු අල්ලනව බලන්න පුළුවන්. ඒ වගේම පෙරක් කට්ටිය මාළු අල්ලගෙන කපලා ඒවල ප්‍රෙස් එකේ උයලා බත් ටික උයාගෙන කාලා නැවත රස්සාව කරනව බලන්න පුළුවන්. ඒ නිසා මම කිය ආදරේම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඉන්න යාළුවෝ සියලුම දෙනාට පුළුවන් කට්ටිය එන්න මේට ඇවිත් පොඩි වින්දනයක් ලබන්න. මොකද ගෞරවයෙන් මරන මිනිස්සු ගන්න පුළුවන් කට්ටිය එන්න. අපේ අතලකට බර කට්ටිය. ඔව් වෙනවනේ අපේ වාඩියේ තියෙන තත්ත්වය මොකක්ද කියලා නේ. පොඩි ලයිට් එකක් එහෙම ගහගෙන නේ අයියේ. ලයිට් එකක් දාගෙන ඒක තමයි ජීවිතේ. වැස්සට කොට උනානේ. වැස්සට කොට උනා. ඉතින් මේ දැන් වැස්ස පායනකම් මේ වාඩිලා ඉන්නවා. වැස්ස පැවුවට පස්සේ නැවත රස්සාවට යනවා අපි. අපේ අයියා දැල් එලලා තියෙන්නේ. ඔව් දැල් එලලා තියෙනවා. දැන් ඉතින් මේ වැස්ස කොට කරනවා පස්සේ නැවත අපි යනවා අපේ රස්සාව කරන්න. අපි රස්සාවට ඇවිල්ලින්නේ. කීයක් හරි හොයාගන්න. ඔව් කීයක් හරි හොයාගන්න. අපේ අමුදරුවන්ට කෑම වේලා හොයාගන්න. දරුවකට ඉස්කෝලේ යවන්න. ඒ සියල්ල කරන්නේ ඉතින් මේ හම්බ වෙන මේ පොඩි මුදලින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ දුක් විඳගෙන නේ. මේ දුක් විඳගෙන මේ වැස්ස අපි කැමති නැද්ද? ත්‍රිවිල් ගන්න, මහා ට්‍රැක්ටර් ගන්න, අපේ ගොවිතැන්පත් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් හැබැයි ඒ වුණාට මේ ලංකාවේ තියෙන මේ ආර්ථිකෙත් එක්ක එහෙම දැනකට යන්න පොඩි මිනිහට ගොඩක් අමාරුයි. ඒක තමයි ඇත්ත. මොකද බලාපොරොත්තු මත තමයි ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්නේ. හැබැයි බලාපොරොත්තු මුදුන් පවනවා ගන්නේ අල්ප වශයෙන් මේ කීප දෙනා. මොකද හැමෝටම එකම මීටරයක මේ යන්න අමාරුනේ. මොකද විවිධ හැලහැප්පීම්, විවිධ ප්‍රශ්න ඒවත් එක්ක ජීවිතය ගලාගෙන යනකොට ඒ තැන් වලට එන්න මේ බැරි වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඕක තමයි මේ ජීවිතේ. තමයි ජීවිතේ. ඔව්. එහෙනම් ඉතින් වසන්ත අයියත් එක්ක පළවෙනි වීඩියෝ එක ඉතින් ඔයගොල්ලන්ට ලොකු සතුටක් දැනේ. පරණ පුරුදු මතක ඇවිස්සෙයි. ඉතින් මේ හම්බෙගම වැවේ ඉඳන් ලස්සන වීඩියෝ කරලා තියෙන ගොඩක්. ඉතින්
හැමෝටම අපිත් ආදරේ අපිට මේ වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනි වසන්ත අයියේ. ඉතින් මේ Island Fishing YouTube නාලිකාව නැති වුණු වෙලාවේ පුදුමාකාර හොඳ හිත මිනිස්සු ඔව් ගොඩක් හිටියා. ඔව් ගොඩක් ඇත්තටම හිටියා. Island Fishing වලට කතා කරා මට කතා කරා දහස් ගාණක් මිනිස්සු කතා කරලා තිනවා. මොකද්ද උනේ මේ? මෙහෙමයි මොකද්ද අපි එකට කරන්නේ? මේ සමහරක් කට්ටිය මේ ඍජුව මේ මැදිහත් වෙලා මේ අපි මේක ගමු මේ මම මේ එහෙම මේ channel එකක් මේ හත් වුණාම මේ ගන්න පුළුවන් මේ හොඳ මේ කට්ටිය ඉන්නවා මේම කරමු. ඒ වගේ සහයෝගය දෙන්න උපරිම උත්සාහ කරා. හැබැයි YouTube නාලිකාවක් නැති වුණාට පස්සේ එක්කෙනෙක් try කරන්න ඕනි කියන ඒ මීටරේ අපි හිටපු නිසා අපි ඒ කට්ටියට ගොඩක් ආදරෙයි. ඒ අදහස මේ ප්‍රතික්ෂේප කරා නෙවෙයි. ඒ අදහසට අපි ගරු කළා. අපි එක්කෙනෙක් ඒකේ තවමත් මේ රඳවල තියෙනවා. නැවත නැවතත් ආරාධනා කරන්නේ අපේ පළවෙනි Island Fishing නාලිකාව ලබා දෙන්න කටයුතු කරන්න YouTube කම්පැනිය ඇමරිකාව එතකොට ශ්‍රී ලංකාවේ ඒකේ නියෝජිතයෝ ඉන්නෝ. ඔයාලා කරුණා කළා අපිට Island Fishing channel එක ලබා දෙන්න කටයුතු කරන්න මේ ගැන අධ්‍යයනය කළා ඉක්මනින්. ඒක තමයි කරන ගෞරවනීය ඉල්ලීම. හොඳයි. ඉතින් දෙක එකතු කරලා කියන්නේ. වීඩියෝ 800ක් තිබ්බා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,17,000ක් හිටියා. ඉතින් ඕගොල්ලෝ ආදරය කරපු අපි සමහර අයට පවුලේ මිනිස්සු සහෝදරයෝ වගේ බැඳීමෙන් අපේ වීඩියෝ බැලුවා. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. ඒ සමහර අයගේ කෝල් වලට කියපු කතා වලට තාමත් S2කට කඳුළු වෙන කතා කිව්ව වසන්තයියේ. ඉතින් අපි හම්බ කරගන්නපු දලය ඇත්තටම ඔයාලා තමයි වසන්තයියේ. නැතුව එහෙනම් ලස්සන විවාදයක් නැහැ. ඔව් අපි හම්බෙගමු ඉඳන් ඉතින් වසන්තයේ YouTube නාලිකාවේ ලයිව් එකකුත් කරලා තමයි මේ වීඩියෝ එක පටන් ගත්තේ. ඉතින් ඒකත් බලන්න මේකත් බලන්න වසන්ත අයියා subscribe කරන්න අලුත් Island Fishing subscribe කරන්න. අපි ආයේ ගැම්මක් අල්ලමු නේ වසන්ත අයියේ. අනිවාර්යයෙන්ම හොඳයි. විවාදයක් නැහැ. පටවුනේ පුල්ම හෙල්ප් එක දෙන්න කරන එකම ඉල්ලීම එකයි. කුහකත්වය තියෙන තැන ඔයාලා අපිව බලලානේ කුහකත්වය අපිට දෙන්නේ. විවාදයක් නැහැ. ඔයාලා අපිව බලනවනේ. අපි ඔයාලට ඉතින් ආදරෙයි. කමක් නැහැ. අපි ඔයාලත් එක්ක ඉන්න දිගටම හිත හොඳ මිනිස්සුනේ අපිත් එක්ක රැඳී සිටින්න උත්සාහ නැද පිටයි. අපි මෙතනින් ඔබට ගිහිල්ලා ආයෙ නැවත හම්බෙමු. ඕකේ? හම්බෙගමු මේ වසන්තයත් එක්ක ගෙවන ජීවිතේ මේ පොඩි වීඩියෝ කෑල්ලක් ඉතින් Island Fishing හරහා යන්න ඕන. ඒක දැන් මේ ප්‍රියන්ත මම ලිස්ට් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි මේ කහට බොනවා. දැන් අල්ලතුරු පොඩ දැම්ම දැන් ඕක ටික වෙලාවක් යනකොට ওই දේකොල කෑල්ල ටික යට යනවා. බොන්න දින වතුර සීමිත ප්‍රමාණයක් විතරයි. නෑ ඉතින් වැවේ වතුර මේ මම නම් එහෙම කවදාකවත් මේ වතුරට මේක ඇත හිතන්නේ මේ ගැමුණු මම මචං ඇත්තටම වැවේ වතුර ගහනවා බඩ පිරෙන්න. මේ මෙන්න මෙයා ගැන මේ ටුක්ටක් මේ පොඩක් අල්ලන්න මල්ලි. මේ ඉන්නේ සුනිල්. මේ කැමරාව කිට්ටු ගන්න ඔයාගේ ටුක්ටක් පේනවා අපේ අයියේ. මේ නැගිටලා මේ ඇවිල්ලා මේ ගැමුණු මේ බණ්ඩාරගේ මේ ඉස්සරහා මේ රස්සාව කරන මේ හවුල්කාරයා මේ ඉන්නේ. හවුල්කාරයා. ඕක තමයි තේකනේ අයියේ. හවුල්කාරයා වාඩි කාට එකනේ. ඔව් මේ වාඩිය මේක ඉතින්ලේගේ හවුල්කාරයා මගේ හවුල්කාරයා හැපැත්ත බුලත් ටිකක් කනවා. අම්මට සුසිල්ලගේ හවුල්කාරයා හැංගිලාලු ඉන්නේ තාම. බලමු. එයාත් සුපිරි අයියේ. ඉතින් සුපිරි තමයි අපේ මහත්තුරුනේ සුපිරි තමයි මේ වගේ ආතල් ජීවිත තමයි අපි ඉතින් ගත කරන්නේ. ඕක තමයි මේ සාමාන්‍යයෙන් මේ දෙන්න හදන්නේ. දකින්න බැරි අර සමාජයේ ඉන්න මේ අර සමහරු කාලකන්ණි සතුටු විඳින්න ඕනේ. හැබැයි ඊට හාත්පස වෙනවා මේකට කියන්නේ අහිංසක සතුට. අහිංසක සතුටක් අපි විඳින්නේ. අහිංසක ජීවිතේ කියන්නේ ජීවිතේ ගෙනියන්න කරන වෘත්තීය කරන ගමන් ලබන අහිංසක සතුට හා තෘප්තිය තමයි මේක. හොඳයි පැහැදිලිවම. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා මේ හිටපු හමුදා නිලධාරියෙක් ඔයා වගේම පියන්ත මල්ලි. හොඳයි. ඔව් අයියේ. මෙයා ඇවිල්ලා මේ හමුදා නිලධාරියෙක්. මෙයා ඇවිල්ලා ඉහළ පුටුවක ඉන්න පුළුවන් චරිතයක් මේ. හැබැයි ඉතින් එතන රැඳෙන්න මෙතුමට මොකක් හරි පිනක් නැති වෙන්නේ නැති. ඒක හින්දා තමයි ඉතින් අද
අද මේ හම්බගම වෙවේ දීවර රැකියාව කරගෙන ඉතින් අපිත් එක්ක ඉතින් සහෝදරත්වයෙන් ඉන්නවා. ඉතින් හැබැයි ගමේ ඕනිම දෙයක ඒ කියන්නේ සමෘද්ධි සංවර්ධන සමිතියේ ද වෙන මේ සමිති සමාගම් වලද හැම දෙයකම මේ ප්‍රමුඛත්වයේ සහ ක්‍රියාශීලීත්වය මේ කට්ටියගේ අනිවාර්යයෙන්ම තියෙනවා මේ මොන දේ කෙරුවත්. ඕන දෙයකට ඔට්ටුයි නේ. ඕන දෙයකට ඔට්ටුයි. මේ සුසිල් බණ්ඩාර හරි දේ විතරයි ඉතින්. වැරදි දේවල් වලට අපි කැමතිත් නෑ. ඔව්. හරි දේ වෙනුවෙන් පෙනී හිටිනෝ යුක්තිය සාධාරණ වෙනුවෙන්. කාටවත් අසාධාරණ කරන ඒ වෙනුවෙන් මේ වැඩි කරන්න ඕන නම් ඉතින් හිටපු මේ හමුදා නිලධාරීන් මොනවද මේ වැඩ දන්නේ නැද්ද? ආයුධ මේ පාවිච්චි කරන්න බැරිද? අනිත් මිනිස්සු වගේ මේ ඔය මිනි මරා ගන්න කොටා ගන්න මේ යන්න පුළුවන් නේ අයියේ. එහෙම කවදාකවත් ඒ තැන් වලට මේ වැටෙන්නේ නැහනේ. මේ ගමේ මිනිස්සුන්ගේ සිත් හරි මේ සුන්දරයි හොඳයි. ඇත්ත කතා. අකුණු විදුලි ගහන. ඒ බයටත් එක්ක ඉතින් මේව සෙට් කරගන්න ගන්න. වසන්තයි කොහමද? රස්සාවක් කරගන්න බැලුවේ නේ. මල්ලි මේ මාළුවෙක් ඉතින් දැන් අපිට කණ්ඩ ඕන. ඒ නිසා මේ මාළුවෙක් අල්ල ගන්න තමයි මේ ටයියක් දෙන්න බැලුවේ. මේ බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා දැන් රාබෝ වෙලා තියෙන්නේ ඉස්සරහට දෙන්නේ හැරෙන්නේ මේ නැහැ ඉතින් අපි බලමු ඉතින් පුළුවන් වුණොත් ඒක දර්ශනයක් දෙන්න උත්සාහ කරන්නම්. ඒතුරුත් අපි ආයෙ හෙට හම්බෙමු. නේ පියන්දමයි. ඔව් අයියේ. ඔව් එහෙම කරමු. මාළු කන්න try කරනවා නේ. වෙන විදියකට මුණ දෙමු නේ අයියේ. ඔව්. අපිට මෙහෙමයි කියලා මේකේ හරියම මේ ටාගට් එකක් දෙන්න බෑ ඉතින් මොකද අපි මේ පෙනිලා ඉන්නව දැකලා කරන දෙයක් නෙවෙයි. ඒක හිත. ආකාශෙත් ගොරෝ කොහෙද මේ බෑ කිය? හරි. නිමල් කිම පොඩ්ඩක් දාන්න හරි. පොඩ්ඩක් නිමල් යනවා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා වාඩි වෙන්න. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා උඩු තල්ලු කරලා වාඩි. හරි. ගිනියම් පාටට ඉර තාමත් බෑගෙන යන වෙලාවේ වසන්තයත් එක්ක හම්බෙගමු බැරි. අපි යමු. පිටත් ඉතින් රාට මේ පොඩ්ඩක් ගෝතරේ හොයාගන්න මේ යන්නේ. පොඩ්ඩක් බලමු. මන්න හෙල්මට් එක දාගත්ත ට්‍රැෆික් එක වීඩියෝ තදිය මගදී. ක්ලීන් ශ්‍රී ලංකාවේ ඉතින් හෙල්මට් එක දාගත්ත ට්‍රැෆික් එක වීඩියෝ දක්වා වයිදෝ. අපි කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. කිරල්ලුන්ගේ සද්දෙත් එක්ක කුඹුක් ගහේ අතු අස්සෙන් තාමත් ගිනියම් පාටට හම්බෙගමු වැව. දාගන්න හොඳ නැහැ වලට වැඩි පියමු. සොබාදහමේ ලස්සනම චිත්‍ර තමයි ඉන්දික හීතලයිද? හීතලයි කියන්නේ ටිකක් හීතලයි ඉතින් ඒකින්ද හෙල්මට් එක දාගත්ත පිණි බානවා මිහියනේ. මල්ලි ඔව්. සමාදහමත් එක්ක ජීවත් වෙන අපිට කවදාකවත් මොනම කෙනෙකුටම මල්ලි වරද්දන්න බෑ. සතෙකුටවත් අපිට වරද්දන්න බෑ. අපි මේ සමාදහමත් එක්ක සබදියාවෙන් ගැටෙන තාක්කල්. ඒක ඇවිල්ලා මේ බුදුදහමත් එක්ක මේ සබහාදහමට මේ කවදාකවත් මේ අපම රේඩියෝකින්වත් වරදක් කරපු නැති මේ ශාස්ත්‍රූ වහන්සේගේ තමයි අපේ ආගමේ ඉන්නේ. ඉතින් අපි අන්‍ය ආගමික මේ හිතවතුන්ට මේ වරදක් කියනෝ නෙවෙයි. අපේ ආගම ගැන අපි මේ විස්තර කරන්නේ. ඉතින් එහෙම තැනක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි මොන බාධකාවක් අපිට හානියක් වෙන්නේ අපි මේ සෝබා දහමත් එක්ක ජීවත් වෙන තාක්කල්. එච්චරයි මන් දන්නේ. පියන් ඉස්සරහට. අකුණු විදුලි ගගා
ගොරෝ අනිත් එක තමයි මේ තව දෙයක් කියන්න ඕනේ. අපිත් එක්ක හෙට සම්බන්ධ වෙනවා අපේ අරවින්ද මහත්තයා. ඒ කියන්නේ අද මේ නයිට් එක හෙට එතුමා සම්බන්ධ වෙනවා. එතුමාගේ වීඩියෝ එකත් එක්කම තමයි මේ ටික දුවන්නේ. ඔයාලට අරවින්ද මහත්තයාත් ඇවිල්ලා අපිත් එක්ක අනිවාර්යයෙන්ම හැදෙනවා. හෙට අපි එතුමාත් එක්ක හොඳ වීඩියෝ එකක් මේ දුවමු. මේ වීඩියෝ එකේ මේ ඉස්සරහට රස්සාවේ හැටි දැන් මට තේරුණා. ඒ කියන්නේ වැඩ කරලා ඉවරන මෙතන දෙවියනි. ඒ වගේ. ඉතින් ඕගොල්ලෝ හිතයි අයිලන්ඩ් ෆිෂින් කාලයක් නොපෙනී ගිහිල්ලා ආයෙ පේන්න අරගෙන කියලා. එහෙම නෑ. අලුත් අයිලන්ඩ් ෆිෂින් YouTube නාලිකාවක් ඔබ මේ බලන්නේ. අනිවාර්යයෙන්ම subscribe කරලා. ඉතින් මම කලින් වීඩියෝ වල අයිලන්ඩ් ෆිෂින් තියෙද්දි subscribe කරන්න කියලා එහෙම ලොකුවට ඔයගොල්ලොත් එක කියපු වාර අඩුයි. ඉතින් දැන් නම් ඇත්තටම කියන්න වෙනවා subscribe කරලා හිතපු තැනටම අපිව අරන් දෙන්න. ඒක ලොකු දෙයක්. ඉතින් කඩා වැටීම් ජීවිතේ හැමෝට වෙනවා. නැති කෙනෙක් නැහැ. ඉතින් ඒ හැම දෙයකටම හිත හයිය කරගෙන ආයෙත් අයිලන්ඩ් ෆිෂින් හදවතත් එක්ක මේ ලස්සන හම්බෙගම වැවේ ඉඳන් ලස්සන වීඩියෝ එකක් තමයි ඔබ මේ බලාගෙන ඉන්නේ. ලෝභ නැතුව subscribe කරන්න. කරුවලේ මේ පැහැදිලිවම මේ සර්ප්‍රයිස් කරන්න අපිට හිටපු කට්ටිය අයිලන්ඩ් ෆිෂින් නාලිකාවේ හිටපු ලක්ෂ 214 ඉක්මනින් අපහා එක්වන්න කියන ගෞරවනීය ආරාධනය කරනවා හදවතින්. ඔව්. වසන්ත අයියා 14000 ගාණක් ඉන්නව සර්ප්‍රයිස්ලා. වසන්තයට ආදරය කරන මිනිස්සුන්ට සර්ප්‍රයිස්ලා තව වීඩියෝ මගේ වාඩිය ඇවිල්ලා කරපු කට්ටියට ඉන්නවා. එකතු වුණා. ගොඩක් ආදරේ මට මාත් එක්ක තියෙන හිතවත්කමට ඒ මිනිස්සුන්ට සර්ප්‍රයිස් වුණා වගේ අයිලන්ඩ් ෆිෂින් වලටත් ඉක්මන් අවස්ථාව දෙන්න ඉක්මනින් අපි ඒක තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ හදවතින්. එහෙනම් අපි යනවා. වැවෙන් ගොඩ වුණා විතරයි ඔන්න මාළු ටික නේ වසන්ත අයියේ. ඔව්. මේ තව ටිකක් ඉන්නෝ බෑක් එකේ. ඉතින් මේක එල්ලන්න පුළුවන් ප්‍රමාණය තමයි එල්ලගත්තේ. වසන්ත අයියත් එක්ක අයිලන්ඩ් ෆිෂින් එකෙන් අයිලන්ඩ් ෆිෂින් නිව් එකේ පළවෙනි මාළු හොද්ද. ඉතින් සැපටම තියෙනවා නේ වසන්ත අයියේ. ඔව්. එහෙනම් මේ අපි දැන් වසන්ත අයියලා ගෙදර පැත්තට ගිහිල්ලා වාඩිය පැත්තට යනවා. වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම එව් මාළු. ඔව්. thank you වේවා. bye එහෙනම්. ආජුමල්ලිලා ඉන්නවනම් පොඩ්ඩක් අයින් වෙන්න අපිට යන්න. ඉන්නවා පාරේ ගල් ටික ගලවලා අයින් කරලා තියෙනවා. ඕ ඉන්නවනම් පාරේ තියෙන ගල් ටික අයින් කරන්න. අපේ පාඩුවේ අපි යනවා. අපිට යන්න දීලා ඔයාලගේ පාඩුවේ ඔයාලා කන්න. දෙම තියෙන පාරේ පෑගෙවි. රෑ 9:00 විතර අපිට වාඩියට යන්න ඕනේ මාළු අල්ලගෙන හම්බෙගම වැවෙන්. ඉතින් දැන් වාඩිය පැත්තට යන ගමන් හොද්දක් කන්නත් හිතාගෙන බයික් දාලා ආවේ පාර ලිස්සනවද වැස්සෙන්ද නේ වසන්ත අයියේ. ඔව් ඊට වැඩිය මේ යන්න බෑ මේ රාත්‍රියේ මේ මොකද දන්නවද මේ අලිසත්තු මේ පාරට එනවා මේ බයික් සද්දෙට. පයින් එක තමයි ಗುಣ නේ. ඒක තමයි අඟට ಗುಣ. එතකොට මල්ලි ඉන්නවනම් මල්ලි දැනෙනවනේ. ඔව්. අස්තොස් ගාලා පොඩි සද්දයක් දාලා හරි මේ කරනකොට දන්නව ඉන්නෝ කියලා. බයිකෙන් ගිහලා කටමුලෝනේ නවතින්නේ අයියේ. ඊළ මල්ලි කටමුල්ලනේ මල්ලි නවතින්නේ මොකද අපිට අලිය සද්දයක් දැම්මත් අපිට ඇහෙන්නේ නැහැනේ. බයිකේ සද්දෙට. වෙහි දවස් වලට මොකද අයියේ? වෙහි දවස් වලට මල්ලි පාර ලිස්සනවා. අලිය පොඩ්ඩක් හිමින් තමයි ගමන. ඒ කියන්නේ අලිය වැටෙනවා මල්ලි හතර ගාතේ හතර පැත්තට ගිහිල්ලා වැටෙනවා. කස් ගාලා මේ විකුවම. ඒ මගේ ඩීසල් එකේ ගිහින්. මෝ ටිකනේ. කල්දරයක් නැහැ නේ මගෙන් එක හින්දා ඉතින් ඔහි ඉන්නවා මේ. තල්කොළ ටිකක් කාලා නේ. ඔව් තල්කොළ ටිකක් කාලා මට හුවකුක් කියලා. අපි දැන් යන්නේ දප්පුලි වැවේ. වැව් කණ්ඩියේ. නොය හරියනේ ද අපිට කිඹුලා සෙට් උනේ ඇයි? මෙන්න එතන. එදත් බයිකෙන් ගිහලා කට මුල නතර වුණේ අපි. ඔව්. අපරාධේ වීඩියෝ. ඔතනයි වතුර වැදුන්නේ නැද්ද නේද? නෑ මල්ලි වැව පිරුන්නේ නෑ එහෙම. බලන්නකෝ ඉතින් අර
ඔගොල්ලෝ අහන්න රැහැයියන්ගේ කෙම්බොන්ගේ මේ වැව් පිටියෙන් එන සංගීත රාවේ කලා මැදිරි එහෙ මෙහෙ තොටුපළට ආවා. වසන්තයි ඔමාලි පොඩ්ඩයි සුච්චේ දාගන්නක. කරුගොලේම ස්විච් එක හොයාගන්න බෑ. මොකෙන්ද මේ ස්ටික් එකක් තියෙන්නේ? ඒකට ඇවිල්ලා මේ මෙන්න ගැජට් එක. ඒ කියන්නේ ටෝච් එකේ ස්විච් එක නෑ. ස්විච් එක වැටිලා. නෝ වෙන්නේ මල්ලි. අනිත් ගම පැත්තේ ගානේ කොහොමද? හරි. මොකද ඔරුවේ නෑනේ වෙන. අපි යන් වාඩියට. වතුර පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඔරුව කොට රැඳලා පියාගත්තා. ගෙම්බෝ රැහැයියෝ කන් දෙක කීරින් ගාගෙන යනවා. අන්නේ මොකද අයියේ? ඒ ගෙම්බා. එයාලන්න ගෙම්බේ. ගෙම්බෝ අඬනෝ මල්ලි පිංගම් කියනවා අනිත් එකක බාස්කට් කියලා. බෝල අයියේ මේ ගෙම්බා හොයමුකෝ. ගෙම්බ හොයන්න වෙන්නේ නැහැ මල්ලි. දැන් ගෙම්බ හොයෝ හිටියොත් අපි අමාරුයි. මෙන්න මෙතන මේ ඉන්නේ ගෙම්බ වෙන්නේ. කෝ? මෙන්න මෙතනද කොහෙද ඉන්නේ? මෙන්න මෙතන. සහජනේ. අන්දරේට උනා වගේ තමයි නේ. ඔව් ගෙම්බ හොයන්නේ කොහොම එහෙම? සද්ද විද්ද පළඟ පතිරන මොකක්ද අයියේ? සද්ද විද්ද පළඟ පතිරනගේ අන්දරය. හොයාගත්තා නම් වසන්ත කියලා දාන්න තිබුණා. ඒ කියන්නේ සද්දට විද්ද. සද්දට විද්ද පළඟ පතිරනගේ. අපි කිව්ව වැරදි නම් කමෙන්ට් එකක් දාන්න නේ අයියේ. ඔව්. සද්ද විද්ද පළඟ පටංගෙදී පතිරනගේ සද්ද විද්ද පළඟ පතිරනගේ අන්දරය. අදගෙදර කවටයයි වගේම බොරු කියන එක ගමක කියපු එකම පුජ්‍යලයා. බොරු. ඔව්. බොරු විදිනවලුනේ. අතුව අදටත් ඔලමාලි මේ කරන්ට් එකේ වදින්නේ. පාත්ලේ එන්න. ඉන්දියා පහත්ලා එනවා. තලමණ්ඩි උදේට පෙන්නන්න. දැන් ඉන්නතෙක් වගේ උසයි නේ අයියේ. වැඩක් නෑ මල්ලි මේ සැරේ මේ වැහිපඩි තමයි. තල උස යන විතරයි මල්ලි කරල් නැති වෙන ලයින් එකක් තියෙන්නේ. වැහි වැඩි කියන්නේ මේකයි. වැහි එහෙම මේ වහිනව නෙවෙයි. ඔව්. දවවත් මේ පිරලා නෑනේ එහෙම නෙවෙයි අර මේ ළඟ චුරු වැස්සනේ තියෙන්නේ. ඒකයි කේස් එක. වැවක් පිරෙන තරම් වහින්නේ නැහැ නේ අයියේ. වැව පිරෙන තරම් වැස්සේ නෑ මල්ලි. සන්තයේ වාඩිය. අනේ ලයිට් ගිහිල්ලා. හැමදාම මෙතන දයි අතුරු තියෙන්නේ. නෑ මල්ලි. වෙනස් කරන්න ඕනේ. ඉතින් කලාතුරකින් තියලා යනවා හැම්මේ. නැත්නම් තියෙන එකේ වැඩක් නැති වෙනවනේ. ඔව් ඒකනේ. ආයෙ එතන තියන්න එපා. දැන් බලන්න කරන්ට් එක. එන්න පූස් එන්න. එන්න. ආවා. ඒ ෂෝට් එක නෑ කරන්ට් එක වැටුණා. මල්ලි. පිලව අවිල්ල තියනවද? පිළව පෙන්නලාද? ඔව් ඔය කඩලා තියෙන බෑ. ඔක්කොම ඇදලා දාලා නේ අඩේ. ඔව්. එහෙනම් අද ලයිට් ෂුවර් නේ. බලමු. කටුස්සෙකුත් ඉන්නවා.
මම යනවා වන්දේ කරනකොට පේනවනේ ඉතින්. මෙතනදි විච්ච මේ බල්බ් එකක් නැහැ වට්ටෝල එකක් නැහැ පේන්නේ. මෙතන ඕල් එකක් තියෙනවා. කිඹුලෙක් වගේ කටුස්සේ. කළු බඩගිනීද උඹට? මේ ඕක මේකේ. ඒව රෙඩි? කොහෙද ඉන්නේ? හොයාගන්න බෑ කරුවලේ. ඒව රෙඩි? බඩගිනි වෙලාද හිටියේ? මාළු හදලා දෙන්න. හරි හරි. වතුර මුට්ටියේ ලිපේ තියාගත්තා. තෙමිලා. එංග වෙවුල ඉන්නේ. උනේ කියන්නේ මේ උණු වතුර විතරක් බොන්න හදලා උණු කර. ලිප ගාවින් හිටියත් සනීපයි. මාළු අල්ලනකම්ම තෙමුණා. ඉතින් දැන් මාළු ටික කපලා වසන්ත අයියා හොද්දා හදන්න පටන් ගන්න ඇදුවේ. ඉතින් එතකන් එකතු වෙලා ඉන්න. මේ වසන්ත අයියේ ඔව් මල්ලි කලබලේ එන්නවා. ආව විතරයි තෙමි. අලුව කපා ගන්න මේ බැලුවේ. මාළු කපන කොටේ මල්ලි ඔය බෑක් එකම මල්ලි කියාගමු මේ. ඒක තමයි අයිටම් කරන්නේ. අන්නර හට්ටියට දාන්නකෝ මාළු ටික. ඔහොම මේ හලා ඇටලක් දාගත්තද? නැట్లයක් මේ කන්න ගන්න හදන්න මම නම් දන්නේ නැහැ. මොන දෙයක් කරමු. එල් මල්ලි තේනේ. අර මල්ලි ඔක මල්ලි හොඳට පල් ගන්න. Lamban ටික. දකින්නට දැන් කොහොමද දුවා? වහන්න ඕනේ නැහැ මල්ලි. වහන්න ඕනේ. වහන්න ඕනේ නැහැ කවදාවත්. මාළු මස් කියන්නේ වහන්න හොඳ නැහැ. ඒක තම්බිලා ඒවයි ඉසක් කරගෙන තියෙන පිට වෙන්න තියෙනවා නේ. අර පැත්තට නැමෙලි මිනිස්සු විදියට. මේ පැත්තට නැමුණු හන්තයි. එහෙනම් වසන්තයි දැන් ඔද්ද බෑයි. දැන් ලිපට බිමල නිකන් කලන්ති වගේ. ලිපට බිමල කලන්ති වගේ. අනේ හොද්ද බාමු දැන්. අපේ ඉතින් මේ වගේ මේ හොදි හදලා දෙන්නේ මල්ලි. කට්ටියගේ මේ සල්ලි ගරා ගන්නනේ මල්ලි. මිනිස්සු හිතාගෙන ඉන්නේ එහෙමනේ මල්ලි. හැබැයි මල්ලි අපි කන කට්ට පේන්නේ නැහැ උන්ට. අපි ගරා ගන්නවා කියලා තමයි උන් කියන්නේ. හැබැයි උන් ජීවිතේට මේක තරකට එන්නවත් හිතලා නැහැ. අනුන්ගේ කුණු ගොඩවල් පාද තමයි උන්ගේ ජීවිතේ උන් ගෙවන්නේ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා කීප මිනිස්සු දන්නෝ මේව කාලා බීලා වසන්තය මොනතරම් කට්ටක් කනවද මේ ටික කරන්න. එහෙම මේ සතුටින් යන මිනිස්සු ඉන්නේ මෙතන. එහෙම පව් ඉතින් කියන්න දෙන ඉතින් පව් ඉතින් අනුන්ගේ නරාවලේ වැටෙන්න හදනවා ඉතින් අපිට කවදාක වරදින්නේ නැහැ. ඒ මිනිස්සුම තමයි ඉතින් තමුන් කපා ගන්න වලේ වැටෙන්නේ. ඒතරයි අපි දකින්නේ. එහෙනම් අපි කාට වලව කපන්න නැහැ මල්ලි නේ. අපිට මේ වලව කපන්න වෙලා නැහැ. අපිට මේ ජීවත් වෙන්න මේ ජීවිතේ කරනවා ගන්න අපි මේ මොනවා හරි මේ පැත්තක් මේ ගලප ගන්න මේ උත්සාහ කරන්නේ. තියෙන බෙදාන කන්නාද? ඔලුමයි හොයන්න ඕන.
පෙතියෝ. කෙතියු කන්නෝ. ඒ කන්න ඕන. මෙන්න මේ වැව් කරවලේ අපි මේ වේල ගන්න මේ දුමේ මෙන්න මේ සිස්ටම් එක මේ පේනෝනේ. මේ ආන්නේ විදිහට තමයි ඒක අර වේලෙන්නේ. ඒ සිස්ටම් වල දැන් ඉතින් හෙට උදේට මේකේ මේ පැත්තත් තියන්න ඕනේ දුමේ. ඒක තමයි මේක මේ වෙන ඉතින් දැන් වෙලාව රෑ 12ක් පළල ඉතින් පොඩ්ඩක් බුදිය ගන්න ඕනේ. ඒක නිසා මේක දැනට අරන් තියෙනවා. TikTok එකේ මේ ඒ වීඩියෝ බලලා ගොඩාක් දෙනෙක් මේ කතා කරා මට. කතා කරලා ඉතින් මේ විස්තර ඇහුවා. ඉතින් ඒ වගේ මේ නිකන් හිටියේ නෑ මේ channel එක මේ නැතුණා කියලා. මල්ලිත් ඉතින් TikTok එකෙන් හරි ඔයාලත් එක්ක මේ සම්බන්ධ වුණා. ඒ ගැන මම සතුටු වෙනවා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නම්. අපි හෙට උදෙන්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හෙට උදේ අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙන බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නැවත අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අර වෙන මහත්තයත් හිට එනවා ඉතින්. ඔව්. ආවට පස්සේ අපි මුණ ගැහෙමු. එහෙනම් අදට good night කියලා. එහෙනම් අපි දෙන්නම ගිහින් එන්නම්. සමෝටම සුබ රාත්‍රියක් වේවා. උස්සන්න දෙපිටයි. උදේට නිරෝගීමත් පුජ්‍යලේ විලස විවිධ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන ඉල්ලීම කරමින් එහෙනම් අපි ගිහින් එන්නම්. නේ මල්ලි? ඔව්යි. ජය වේවා. ජය වේවා. උස්සන්න එහෙනම් හැමෝටම.